ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම සෑම් සිලෝන් අපේ YouTube channel එකට ආරාධනා කරනවා අපේ channel එකත් subscribe කරන්න කියලා. අපි ඉතින් මල්ටිකුත් පාරින් කඩාගෙන අපේ කුරුණෑගල රිදී විහාරය කියන පූජා භූමියට යන්න තමයි මේ සැරසෙන්නේ. මේ අනාතුරුතර තියෙන ගල් පඩි පෙළ. ඉතින් බලන්නකො මේවල පොඩියට අකුරු වගේක් වගේ කොටලා තියෙනවා. ඉතින් මොනවද කියන නම් මම දන්නේ නැහැ. යවම යනකොට නිකන් දැක්ක ඒවා විතරයි. මෙතන මෙතනින් තමයි මේ පෙරහැර ආරම්භ වෙන ස්ථානේ. මෙතනින් තමයි කරඬුව තියන්නේ යථාගේ පිටේ පිටින්. ටිකක් වෙහෙස කරයි. ඉතින් ඒක දැනෙන්නේ නැහැ උදේම නිසා. මේ ගල්පඩි පෙළ ඉතින් නැගගෙන කෙනෙක් උඩට යන්න ඕනේ. ටික දුරක්. මේකේ තියෙනවා ඉතින් අර තියෙන්නේ කරඬුව තියෙන ස්ථානය ඔයාලට පේන්නේ. ඉතින් මෙතනින් තව පන්සලකුත් පේනවා. මෙතනට ඈත තියෙන කන්දක තියෙන පන්සලක් පේනවා. මම ඔයාලට පෙන්නන්නම් පෙනීද දන්නේ හරියට. මේක පඩි පෙරල් බලන්නකො ඒවා ලස්සනට හදලා තියෙන විදිහ. මේ තමයි ආවාසගේ හාමුදුරු වැඩ ඉන්නේ මේකේ. හරි නිස්කලංකයි කට්ටිය උදේම වැඩ. මෙතනම දිනවා. මෙන්න මෙතනින් පේනවා ඒ පන්සල වලට පෙනීද නැහැ. මම zoom කරලා පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් ඒකටත් වෙලාවක අපි යමු. ඈත පේන්නේ සුදු පාට පොඩියට පේන චෛත්‍ය විතරක් වලට පොඩියට පේනවා හිතන්න. මේ තමයි මේ අර උඩ කියන්නේ දුටු ගැන්දතුමා මේ රුවන්වැලිසෑය හදන්න ආරම්භ කරන කාලේ මෙතනින් අර වෙලෙන්දෙක් ගමන් කරනකොට මේ එතනින් මේ වරකා ගෙඩියක් තිබිලා තියෙනවා. මේ සුවඳ හමන පැණි රස වැහෙන වරකා ගෙඩියක්. ඉතින් ඒක මෙයා අර එක පාටම මේ කන්න ගන්නේ නැතුව ඒක එයාට හිතලා තියෙනවා ශ්‍රද්ධා සිතවිල්ලක්. මේක මට රහතන් වහන්සේ නමකට පූජා කරන්න තිබුණා නම් කියලා. ඉතින් එහෙම කියලා මෙයා සිතින් ඒක හිතනකොට රහතන් වහන්සේ නමක් වැඩලා තියෙනවා එතනට වැඩලා ඒක මේ වරකා පිළිගෙන තියෙනවා. ඉතින් ඒක වරකා ටික වළඳලා ඉතිරි ටික 이르දියෙන් මේ රුවන්වැලිසෑයට යවුවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මෙයාට මේ යන මාර්ගය ඇහුවන් පස්සේ මාර්ගේ මේ පැත්තෙන් යන්න කියලා තියෙනවා. ඒතර මේ පැත්තෙන් යනකොට තමයි අර රිදී ගොබ සහිත රිදී සම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක දුටුගැමුණුතුමාට කියලා මේ තියෙන මේ ලෙන දැනට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන වරක නැට්ට කියලා මේ උඩ නිකන් නෙළුම්මලක් වගේ එකක්. ඒක අල්ලපුවම උස යනවා කියන පොඩි කාලේ නම්. ඉතින් ගොඩ දෙනෙක් ඇවිල්ලා ඔක අල්ලලා යනවා. මේ ඒකත් ඉතින් ගෙම්බි විහාරයේ තියෙන එකක්. මේ පඩි පෙළ මේ දොර සාමාන්‍ය අඟල් 4ක විතර පළල මේ ඝනකම තියෙන තනි ලීයේ දොර. ඉතින් ඒ කාලේ තිබිච්ච ඒවා වෙන්නේ නැති. මේ තමයි උඩ බෝධිමල් විහාරේ බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. ඉතින් හරි ලස්සන පන්සලක්. ඔයාලා අනිවාර්යෙන් මෙන්න මීට වැඩි ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම මේ පන්සලේ එක පැත්තක් විතරයි මේ වරකලින් තියෙන පැත්ත විතරයි. තව තියෙනවා මම ඉස්සරහට වීඩියෝ වලින් අරගෙන එන්නම් ඒ වල විස්තර. මේ මුබදින් වහන්සේ උඩමල් වෙති වෙන මෙතන ඉතින් පූජා කටයුතු ඔක්කොම කරගෙන අපි ඉතින් යන්න පිටත් වෙන්න තමයි මේ ලෑස්ති ඉතින්. යන ගමන් මේ ඔය තියෙන්නේ වරකා වැළඳු ලෙන කියන ස්ථානේ. මේක ඉතින් මේ කුරුණෑගල තියෙන සුවිශේෂී ස්ථානයක්.
රිදී විහාරය. මේක ඉතින් කුරුණෑගලට આવොත් අනිවාර්යෙන් ඕනම කෙනෙක් ඇවිල්ලා බලන තැනක්. බලන්නකො මේ ගල් කණු තනිකර මේ ලී කණු වලින් කරලා වගේ මේ නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්සනට මේ මල් කැටයම් රූප මේ සියලු දේවල් මේ මාරම හිතාගන්න බෑ මේවා කොහොම කරලා තියෙනවද කියලා. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. ඉතින් මේ තුන්ගේ මාර වැඩ තිබිලා තියෙන්නේ. මේ ඉතින් අවුරුදු 100,000 ගණන් පරණ මේවා බලන්න අපිට තියෙන අපේ සංස්කෘතිය ඇත්තම මේ හිතා ගන්න අමාරුයි. මොන තරම් දක්ෂ ශිල්පීන් ඉඳලා තියෙනවද කියලා. මේ කන්දම් මුදුනේ මේ තියෙන එල්ලෙන ඈත වල බලනකොට හරිම ලස්සනයි. අපි ඉතින් උදේම ආව නිසා තමයි මෙහෙම ඇලනිස් කලංක ගතියක් පේන්නේ. කොහොමත් ගොඩක් කාර්යබහුල නැහැ. ඉතින් අර පොයේ දවස් වලට වගේ තමයි ඉතින් අපි දැන් ඉතින් යන්න පිටත් වෙන්නේ. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක්ම ස්තුතියි. ජය වේවා.